ආයිබෝවන් රුතර් රෙසිපි YouTube channel එකේ මම ඔයාලා වෙන්න වගේම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉස්සෝ කරි එකක් හදාගන්න විදිය. හරිම රසවත් විදියට මේ වගේ ඉස්සෝ කරි එකක් හදාගන්න පුළුවන්. හරිම ලේසි. අපි බලමු මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. මේකට මම අරන් තියෙනවා ඉස්සෝ ග්‍රෑම් 500ක්. ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක් දෙකට තුනට කපාගෙන තියෙනවා. මේ තියෙන්නේ තක්කාලි සුදුරුණු ගෙඩි දෙක තුනක් අරන් තියෙනවා. ඒ වගේම චොප් කරගත් සුදුරුණුත් තියෙනවා. ලුණු ගෙඩියක් චොප් කරගෙන තියෙනවා පොඩියට හීන කපාගෙන. ඒ වගේම අවුමිලිස් කරද්දයක් කපාගෙන තියෙනවා. රම්පේ ටිකක් තියෙනවා. පොඩි ඉඟුරු කෑල්ලකුත් අරගෙන තියෙනවා මෙතෙන්ට. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලම මේ වගේ ඉස්සෝ ටිකට කහ ටිකක් දාගන්නවා. ඒකටම මිරිස් කුඩු ටිකකුත් ලුණු කුඩු ටිකකුත් මම මේකට දාගන්නවා. දැන් මම මේක දාගෙන ඉවරලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක සීසන් වෙන්න අපි පැත්තකින් තියාගන්න යන්නේ. ඉතින් මේ වගේ කවලම් කරගත්තම හොඳ රසට කෑලි හැපි කන්න පුළුවන්. හොඳ ලුණු ඇඹුල් රස මේකට අල්ලනවා. ඉතින් දැන් මම මේ කවලම් කරන් පැත්තකින් තියාගන්නවා. දැන් බ්ලෙන්ඩ් එක ගෙනල්ලා මම මේකට මේ කප් එකට ලුණු ටිකක් සුදු ලුණු ඉඟුරු කෑල්ලත් තක්කාලි ටිකක් දාලා හොඳට මේක පේස්ට් එකක් ගන්නට මේ වගේ බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු පේස්ට් එක. දැන් මම මේකට තක්කාලි භාවිතා කරන නිසා මැටි හට්ටියක් තමයි අරන් තියෙන්නේ. මැටි හට්ටියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් මම දැන් දාගත්තා. මේක රත් වීගෙන එනකොට හොඳට අපි සූදුරු ටිකක් සුවඳ ගන්න දාගන්නවා. සූදුරු ටික හොඳට බැදීගෙන එනකොට සුදුරුණු පේස්ට් එක දාගන්නවා. සුදුරුණු ගෙඩි දෙකක් තුනක් විතර වැඩි ඕනේ නැහැ. මොකද අපි අර පේස්ට් එකට සුදුරුණු දැම්ම නිසා සුදුරුණු ගෙඩි දෙකක් විතර හොඳට චොප් කරගෙන දාගත්තා තෙල් එකට. ඒක සුවඳ ගහන්න මේ වගේ හොඳට කවලම් කරගන්න ඕනේ. මේ වගේ කවලම් කරලා සුවඳ එනකොට අපි ඒකට ලුණු ටික කපාගත්තු දාගන්නවා. රම්පේ ටික දාගන්නවා. ඒ වගේම අවුමිරිස් ටිකක් දාගන්නවා. ඔයාලට කැමති නම් කුරුදු කෑල්ලක් මේකට දාගන්න පුළුවන්. ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාගෙන යන්න යාළුවෝ අතර වීඩියෝ එක share කරන්න. දැන් මම මේකට මිරිස් කුඩු හැඳි දෙකක් දාගන්නවා. ඔයාලගේ රස අනුව සෑර අනුව මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මිරිස් කුඩු හැඳි දෙකක් දාගත්තට පස්සේ මම මේකට කෑලි මිරිස් හැඳකුත් දාගන්නවා. ඒකත් දාගෙන 3-5 ෂොට්ටකුත් දාගන්නවා. ගොඩක් දාගන්නේ නැහැ. 3-5 හැඳි භාගයක් විතර තමයි මම මේකට දාගත්තේ. දාගෙන ඒකට ඔයාලා රස අනුව ලුණු ටිකකුත් දාගන්න. දැන් මම දාගත්තේ ඉස්සෙල්ලම ගම්මිරිස් හැඳි භාගයක්. ගම්මිරිස් ටික දැම්මට පස්සේ තමයි මම ලුණු ටික දාගත්තේ. ඉතින් රස අනුව ලුණු ටික දාගෙන මේක හොඳට තෙල් එකේ කවලම් කරගන්න ඕනේ. කළු කරගන්න යන්න එපා. ගානට ගන්න. එතකොට රතු පාට ලස්සනට එනවා කරි එක. දැන් මේක හොඳට රත් වීගෙන එනකොට අපි අර හදාගත්තු තක්කාලි පේස්ට් එක දැන් මම මේකට දාගන්න යන්නේ. මේ වගේ දාගත්තට පස්සේ හොඳට කවලම් කරගන්න ඕනේ. මීඩියම් හීට් එකේ තියාගන්න. මේ බලන්න මේක හොඳට රත් වීගෙන එනකොට අපි අර සීසන් කරගන්න ඉස්සෝ ටික මේකට දාගන්නවා. දාගෙන ඒක හොඳට කවලම් කරගන්න ඕනේ. මේ බලන පාට හරි ලස්සනට තියෙනවා. ඒක හොඳට කවලම් කරගන්න. ඔයාලට හොදි චුට්ටක් තියාගන්න ඕනේ නම් මේකට වතුර ටිකක් දාගන්න පුළුවන්. ගොඩක් දාන්න එපා. වතුර කෝප්ප කාලක් විතර වැඩි වුණොත් දාගන්න. ඊට වැඩිය නම් දාගන්න එපා. මම මේක වතුර චුට්ටක් දාගන්නවා. දාගෙන මේක කවලම් කරලා හොඳට තැම්බෙන්න වහලා තියාගන්නවා. මේ බලන්න දැන් ලස්සනට පාටත් ඇවිල්ලා තියෙනවා. හොඳ සුවඳ හොඳට පැහිලා තියෙන්නේ. මේ බලන්න හොඳ උකු ගතියට තියෙනවා. ඔයාලට හොදි ඕනේ නම් දැන් බා ගන්න පුළුවන්. නැත්නම් තව චුට්ටක් තියලා මේක තික්කුණාට පස්සේ බා ගන්න පුළුවන්. මේ ගාන හොඳටම ඇති. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. මේ තියෙන්නේ අපි හදාගත්තු ඉස්සෝ කරි එක. හරි රසයි. මේක හදලා ඔයාලත් කාලා බලන්න.
ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න මම නැවතත් කියනවා. දැන් අපි බලමු මේසු එකේ රස. ඇත්තටම ගොඩක්ම රසයි. මේ වගේ හදලා ඔයාලත් බලන්න. ඒ වගේම මට කමෙන්ට් කරන්න. නැවතත් මේ වගේ රෙසිපි තුලින් හමු වෙමු. ආයිබෝවන්.